පර්සියානු බොක්කේ දුරින් පිහිටලා තියෙන දූපතක් යට කිලෝමීටර ගාණක් භූගතව විහිදිලා තියෙනවා උමං මාර්ග ජාලයක්. ඒක ඇතුලේ හැංගිලා තියෙනවා පෘථිවියේ බලවත්ම රහස් ආයුධ පද්ධති වලින් එකක්. ගොඩක් අය මේ දූපත ගැන කවදාවත් අහලා නැතුව ඇති. ඒත් දැන් ඒක මුළු ලෝකෙම බලශක්තිය සැපීමට බලපාන දැවැන්ත අර්බුදයක කේන්ද්‍රය තමයි පිහිටලා තියෙන්නේ. මේ දූපත තමයි ක්වෙෂම්. ඒක පර්සියානු බොක්ක සහ සෙසු ලෝකයේ සම්බන්ධ කරන පටු ජලමාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධියේ පිහිටලා තියෙනවා. වර්ග කිලෝමීටර 1445ක භූමි ප්‍රමාණයකින් යුක්ත දූපත ගල්ෆ් කලාපයේ විශාලතම දූපත විදිහටයි සැලකෙන්නේ. ඉතින් මේ දූපත නෙවෙයි අපේ කතාවේ කේන්ද්‍රය වෙන්නේ. මේ දූපතට යටින් පැතිරුණු දැවැන්ත අභිරහසක් තියෙනවා. ඒ තමයි ඉරානයේ මිසයිල නගරයක්. ඉතින් මැද පෙරදිග අවුලන ඉරාන යුද්ධයේ මැද ලෝකයේම කතාබහට ලක් වුණ හෝමුස් සමුද්‍ර සන්ධියේ ක්වෙෂම් දූපතට යටින් සහ ඉරානයේ පුරා සැඟවුණු භූගත මිසයිල නගර ගැන බලන්න එන්න අපිත් එක්ක. ඉතිහාසයේ වැඩි කාලයක් ක්වෙෂම් ස්වභාවික පුදුමයක් විදිහටයි ප්‍රසිද්ධ වුණේ. එතන අදහන්න බැරි භූදර්ශන නරඹන්න ලෝකේ පුරා විද්‍යාඥයින් සහ සංචාරකයින් ආවා. 2006 දී යුනෙස්කෝව ක්වෙෂම් භූ උද්‍යානය හඳුනා ගන්නවා. ඒ තමයි මුළු මැද පෙරදිග කලාපයෙන්ම හඳුනාගත්ත ඒ වර්ගයේ පළමු උද්‍යානය. වැලි ඔෆ් ස්ටාර්ස් නැත්නම් තාරකා නිම්නයේ පිහිටලා තියෙන්නේ මේ දූපතේමයි. ඒක අවුරුදු මිලියන ගානක ඛාදනයකින් කැටයම් වුණ කැනියන් සහ පාෂාණ කුළුණු වලින් සමන්විත විශ්මයජනක ජාලයක්. දේශීය පුරාවෘත්තයන්ට අනුව පොළව සුණු විසුණු කරන තරමින් අහසෙන් වැටුණු තාරකාවක් විසින් මේක නිර්මාණය කරලා තියෙනවා. කිලෝමීටර 6කට වඩා දිග අවුරුදු මිලියන 100 ගණනක් පැරණි ලෝකයේ දිගම ලුණු ගුහාවලින් එකක් වන නාමක්ඩාන් ලුණු ගුහාවත් මෙහි පිහිටලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සංක්‍රමණික පක්ෂීන්ට අත්‍යවශ්‍ය අභිජනන භූමියක් වන හාරා කඩුලාන වනාන්තරය පිහිටලා තියෙනෙත් මෙහි. මේ තමයි ක්වෙෂම් දූපතේ අනන්‍යතාවය. හැබැයි මේ සියලු ස්වභාවික සුන්දරත්වයන්ට යටින් භයානක දෙයක් රහස්‍යම ගොඩනැගෙමින් තිබුණා. ඒ සුන්දර අද්විතීය උද්‍යානයට යටින් පොළව ගැඹුරේ ඉරානය තමන්ගේ මිසයිල නගරයක් ඉදි කරනවා. ක්වෙෂම් දූපත නෙවෙයි ඉරානයේ භූගත මිසයිල නගර පිහිටලා තියෙන එකම තැන. මීට අමතරව බටහිර දේශ සීමාවේ කර්මන්ෂා, ඉස්ෆහාන් මධ්‍යම ප්‍රදේශයේ සහ කෝමුච් දකුණු ප්‍රදේශවලත් කඳු අතරේ පොළව යට සැඟවුණු මිසයිල නගර තියෙනවා. ඒත් අපි කතා කරන ක්වෙෂම් දූපතේ මේ ජාල ඉදි කරලා තියෙන්නේ එක පැහැදිලි අරමුණක් වෙනුවෙන්. ඒ තමයි හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කරන්න හෝ ඒක සම්පූර්ණයෙන්ම වහලා දාන්න. මේ භූගත පහසුකම් වල නැවනාශක ක්‍රූස් මිසයිල, බැලිස්ටික් මිසයිල සහ මිසයිල වලින් සන්නද්ධ කුඩා වේගවත් ප්‍රහාරක බෝට්ටු අඩංගු සැඟවුණු නාවික කඳවුරු තියෙනවා. මේ ඔක්කොම ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය නැත්නම් IRGC විසින් ක්‍රියාත්මක කරනවා. සෙන්ට්කොම් 2022 ඇස්තමේන්තුවකට අනුව මැද පෙරදිග විශාලතම මිසයිල අවි ගබඩාවක් වන ඉරානය සතුව බැලිස්ටික් මිසයිල 3000කට වඩා තියෙනවා. ඒකෙන් 2000ක් විතර මැද පෙරදිග අනෙක් රටවලට ළඟා වෙන්න පුළුවන් ඒවා. ඒත් මේ වෙනකොට ඔබ දන්නවා ලෝකෙම පුදුම කරමින් පහුගිය දවසක ඉරානයට කිලෝමීටර 3800ක් ඈතින් පිහිටි ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදාවල ඒකාබද්ධ කඳවුරක් වෙන දියේගෝ ගාෂියා වෙත ඉරානය අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් දියත් කළා කියලා. ඉරාන විදේශ අමාත්‍යවරයා මේ ළඟදී දවසකත් කියලා තිබුණේ ඉරානය උවමනාවෙන්ම ඉරානයේ මිසයිලවල පරාසය කිලෝමීටර 2000ක් ඇතුළත තියාගන්නවා කියලා. හැබැයි එක්සත් ජනපද භූමියට ළඟා වෙන්න පුළුවන් අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් ඉරානය නිපදවමින් ඉන්නවා කියලා තමයි ට්‍රම්ප් මේ පාර යුද්ධයට ආවේ. ඒ වගේම යුද්ධයට ආසන්න කාලේ ඉරානයත් කිව්වා තමන් ඉරානයේ පළමු අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලය සංවර්ධනය කරමින් ඉන්නවා කියලා. ඒ තමයි කොරම්ෂා 5 මිසයිලය. මේකෙන් නිව්යෝක් වෙත විනාඩි 30ක් වගේ කාලයකින් පහර දෙන්න පුළුවන් කියලා තමයි ඉරානය කිව්වේ. කොහොම වුණත් ලෝකය දන්න දේ අනුව ටෙහෙරානයට තවම න්‍යෂ්ටික අවියක් නම් නැහැ. ඒත් ඔවුන් සතුව න්‍යෂ්ටික අවි 7ක් විතර හදන්න ප්‍රමාණවත් ආයුධ ශ්‍රේණියේ යුරේනියම් තොග තියෙන බව ලෝකයට රහසක් නෙවෙයි. මෙන්න මේ වගේ වෙනස් කතා එක්ක තමයි පොළව යට සැඟවුණ ඉරානයේ මිසයිල නගර ගැන ලෝකයට තියෙන කුතුහලය වැඩි වෙන්නේ.
කොහොම වුණත් ගෙවුණු දශකයේ තුල මේ ඉරාන මිසයිල්වල ප්‍රධාන අඩුපාඩුවක් වුණ එවයි නිර්වාද්‍යතාවය වැඩි දියුණු කරගන්නත් ඉරානය සමත් වෙලා තියෙනවා. ඉස්ලාමීය ජනරජයේ ආවේ සාම්ප්‍රදායිකයි. මේ සාම්ප්‍රදායික යුද තාක්ෂණයත් එක්ක ගුවන් අනාරක්ෂිතයි. මේ නිසා සතුරු ප්‍රහාර වළක්වන්න ඉරානය මේ මිසයිල් නගර ඉදිකළ බවයි කියන්නේ. අවි විශේෂඥයෙක් වෙන ගෙලමා පොලිඩෝ අවධාරණය කරන්නේ මේවා කඳු ඇතුලේ කැණීම් කරලා ඉදිකරපු භූගත කඳවුරු බව. සමහර ඒවා මීටර් 500ක් විතර පොළව ගැඹුරට විහිදෙන ඒවා. මේ භූගත කඳවුරු ශහබ් 3 වගේ දිගුදුර මිසයිල හෝ කිලෝමීටර් 2000 දක්වා පරාසයක් සහිත සෙජීල් සහ කොරම්ෂා මාදලියේ මිසයිල වලට නිවහන වෙනවා. ඉරානයේ මේ මිසයිල අවිගබඩාව පාලනය කරන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අභ්‍යවකාශ බලකාය ඉරානයේ වැළැක්වීමේ උපාය මාර්ගයේ කොටසක් විදිහට මීට කලින් මේ කඳවුරුවල උමං මාර්ගවල වීඩියෝ නිකුත් කරලා තිබුණා. කොහොම වුණත් ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදය මේ භූගත මිසයිල නගරවල පහසුවෙන් හඳුනගන්න පුළුවන් ඇතුල්වීම් සහ පිටවීම් හෝ මිසයිල දියත් කරන විවරයන් වලට හානි කරන්න සමත් වුණොත් මේ මිසයිල නගර මිසයිල සොහොන් බවට පත්වෙයි කියලා තමයි පුලිඩෝ කියන්නේ. දැන් අපි බලමු හෝමුස් සමුද්‍ර සංධියේ වර්තමාන තත්ත්වය දිහා. හෝමුස් සමුද්‍ර සංධිය කියන්නේ පෘථිවියේ තියෙන වඩාත්ම තීරණාත්මක බලශක්ති ප්‍රවාහන මාර්ගවලින් එකක්. ලෝකයේ තෙල් හා ගෑස් වලින් විශාල කොටසක් හැම දවසකම මේ හරහා ගමන් කරනවා. ලෝකයේ තෙල් වලින් 20%ක්. ඒ කියන්නේ දවසකට බැරල් මිලියන 17ත් 20ත් අතර ප්‍රමාණයක් සහ ලෝකයේ LNG නැත්නම් ද්‍රව ස්වභාවික වායු වලින් 20ත් 30ත් අතර ප්‍රමාණයක් හෝමුස් සමුද්‍ර සංධිය හරහා ගමන් කරනවා. අද වෙනකොට ඉරාන යුද්ධය නිසා මේ සමුද්‍ර මාර්ගයේ නැව් ගමනාගමනයට දැඩි බාධා මතුවෙලා. මේ නිසාම ලෝකයේ පුරා බලශක්ති වෙළඳපොළවල් උඩු යටිකුරු වෙද්දී ලෝකයේම බලශක්ති අර්බුදයක් කරා ගමන් කරමින් ඉන්න බවට අනතුරු ඇඟ වෙනවා. තමන්ගේ අවසරයකින් තොරව සමුද්‍ර සංධිය හරහා ගමන් කරන්න උත්සාහ කරන නැව්වලට පහර දෙන බවට ඉරානය තර්ජනය කරනවා. සමුද්‍ර සංධිය විධිමත් විදිහට බහලා දාලා නැතත් ගමනාගමනය දැන් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඉරානය එක්ක කරන දේශපාලන ගනුදෙනු මත කිව්වොත් නිවැරදි. කොහොම වුණත් මේ නැව් මාර්ගය හරහා නැව් ගමනාගමනය සිදු කරන්න සහාය වෙන්න කියලා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා රටවලින් ඉල්ලීමක් කළා. මොකද මේක මුළු ලෝකයේම බලශක්තිය ගැන තීරණාත්මක තත්වයක් ඇති කරලා තියෙන නිසා. ට්‍රම්ප්ගේ ඉල්ලීමට මුලින් සීතල ප්‍රතිචාර ලැබුණත් මේ වෙනකොට යුරෝපා රටවල් සහ ජපානය හෝමුස් සමුද්‍ර සංධිය මුදා ගන්න සහාය දෙන බවට ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ටෙහෙරානය මේ විදිහට හෝමුස් සමුද්‍ර සංධියේ පාලනය තමන් අතට ගද්දී ඒ හරහා ගමන් කරන්න පුළුවන් කාටද කියලා තීරණය කරන දොරටු පාලකයා වෙන්නේ අපි මේ කතා කරන ක්වෙෂම් දූපත කිව්වොත් නිවැරදි. ඉරානයේ ප්‍රධාන වරාය නගරයක් වෙන බන්දාර අබ්බාස් වරායේ ඉඳන් කිලෝමීටර 22ක් දකුණින් පිහිටලා තියෙන ක්වෙෂම් දූපත විශ්ලේෂකින් විස්තර කරන්නේ ඉරානයේ ගිලෙන්නේ නැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව කියලා. ඒක හෝමුස් සමුද්‍ර සංධියේ ප්‍රවේශ දොරටුව විදිහට ආධිපත්‍ය දරනවා. මාර්තු 7 වෙනිදා මෙතන තත්වය තවත් උත්සන්න වෙනවා. ඒ ක්වෙෂම් දූපතේ ලවණ ඉවත් කිරීමේ කම්හලකට ඇමරිකාව ඍජුවම ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් එක්ක ප්‍රහාරයෙන් අවට ගම්මාන 30කට මිරිදිය සැපයීම වහාම නතර වුණා. ඉතින් ඊට පස්සේ එල්ලවුණු පලිගැනීමේ ප්‍රහාර එක්ක මේ වෙනකොට ලෝකයේම බලශක්ති අර්බුදයක් කරා ගමන් කරමින් ඉන්නවා. දැන් මෙන්න වඩාත්ම තීරණාත්මක සහ නවතම වර්ධනය. ඉරානය තමන්ගේ විශාලතම උපාය මාර්ගික වාසිය විදිහට ගොඩනගාගත්ත භූගත මිසයිල නගර දැන් ඉරානයේ විශාලතම දුර්වලතාවය බවට පත්වෙලා තියෙන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් අනාවරණය කරනවා. හේතුව මෙන්න. ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය දැන් උදාසීන කරලා තියෙන්නේ. ඒත් එක්කම ඇමරිකාව සහ ඊශ්‍රායලය දැන් මේ භූගත මිසයිල පහසුකම් ඩ්‍රෝන යානා යොදාගෙන අඛණ්ඩව පැය 24 පුරාම නිරීක්ෂණය කරනවා. මේ උමං මාර්ගවල පිටවීම් ආසන්නයෙන් මොකක්ම හරි ක්‍රියාකාරකමක් අනාවරණය වුණ වහාම එතනින් මිසයිල දියත් කිරීම විනාශ කරලා දාන්න ප්‍රහාරක ජෙට් යානා යොදවනවා. ජේම්ස් මාටින් සෙන්ටර් ෆෝ නොන් ප්‍රොලිෆරේෂන් ස්ටඩීස් හි පර්යේෂක සෑම් ලෙයාර් එක සරලව පැහැදිලි කරනවා. එකපාරක් ජංගම සහ සොයාගන්න අපහසුව තිබුණ දේ එතනින් පස්සේ තවදුරටත් ජංගම වෙන්නේ නැහැ. ඒකට පහර දීම පහසුයි. මේ පහසුකම් බොහොමයක් භූගතව තිබුණත් ඒවයි භූගත ගොඩනැගිලි මාර්ග සහ පිවිසුම් ස්ථාන චන්ද්‍රිකා ඡායාරූපවල පැහැදිලිව දකින්න පුළුවන්.
ගැටුමේ මුල් දවස්වල ඉරානයේ මිසයිල් 500ක් විතර දියත් කළා. සෙන්ට්කොම් වාර්තාවක දැක්වෙන්නේ දින 4ක් ඇතුළත ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉරානයේ මිසයිල් දියත් කිරීම 86%කින් අඩු වුණ බව. එක්සත් ජනපද මධ්‍යම අනුදැන ප්‍රධානී අඩ්මිරාල් බ්‍රැඩ් කූපර් වීඩියෝ සාකච්ඡාවකදී කිව්වා එක්සත් ජනපද ගුවන් හමුදාව දැන් ක්‍රියාකාරීව ඔහුගේම වචන වලින් කියනවා නම් ඉරානයේ ඉතිරි වෙලා තියෙන අවසාන බැලිස්ටික් මිසයිල් දියත් කිරීම දක්වා ඒ සියල්ල දඩයම් කරන බව. කොහොම වුණත් තවත් විශ්ලේෂකයෙක් වන ඩෙක එවලෙත් අනතුරඟ වන්නේ තාමත් ඉරානයේ ක්‍රියාත්මක වෙන දියත් කිරීම් ගණන ගැන නිශ්චිත ගණනය කිරීමක් කාටවත් නැහැ කියලා. ඇත්තටම කවුද හිතුවේ උද්‍යානයක් යට පොළව අභ්‍යන්තරයේ දැවැන්ත මිසයිල් නගරයක් තියෙයි කියලා. එහෙම බලද්දී ඒ සංඛ්‍යාත්මක අවිනිශ්චිතතාවය මේ වෙලාවේ ඉරානයට ලොකු වාසියක්. මෑත දවසක ඉරානයත් කියලා තිබුණා යුද්ධය දිගටම පැවතුනත් ඉරානයේ මිසයිල් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුවන බව. ඒ වගේම යුද්ධයේ අතරතුර පවා චීනයේ ඉඳන් මිසයිල් ඉන්ධන සහ විවිධ රසායනික ඇතුළු භාණ්ඩ රැගත් නෞකා ඉරාන වරායන් වෙත ආව බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. අනතුර තවත් වැඩි කරමින් ඉරානය දැන් දියත් කිරීමේ විධාන විමධ්‍යගත කරලා තියෙනවා. තවදුරටත් තීරණ ගන්නේ ඉහළ නිලධාරීන් විසින් නෙවෙයි. මේක බරපතල අත්පැරදීම් ගැන අවධානමක් මතු කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඉරානය දැනටමත් නේටෝ සමාජික රටක් වන තුර්කියටත් පහර දීලා තියෙනවා. ඉතින් මේ සියල්ල එක්ක ඉරානයේ භූගත මිසයිල් කඳවුරු ඉරානයට ජයග්‍රහණය ගෙනෙයිද නැත්නම් විශ්ලේෂකයන් කියන විදිහට ඒවා මිසයිල් සොහොන් බවට පත්වෙයිද? මේ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙත් හම්බෙමු. 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 අපි ආයෙත් හම්බෙමු.